හයි ගයිස් මාත් එක්ක යමුද පොඩි බඩු ටිකක් ගන්න. මම මේ යන්නේ මගේ එපාර්ට්මන්ට් එක ගාව තියෙන ටවර් මෝල් එකට. ළඟම තියෙන තැනනේ ඉතින් ඉක්මනට දුවලා යනවා. බඩු ටිකක් ගන්න. ගියේ ගමන්ම මෙන්න මෙහිමයි ඉතින් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අද පොඩ්ඩක් බිසි දවසක්. ගියේ ගමන්ම පොඩි ට්‍රොලි එකක් ගන්න ඕනේ. අපි බලමුකෝ මොනවද මං ඉස්සරහට ගන්න කියලා. මං ඉතින් ගොඩක්ම ගන්නවා මට එදිනෙදා පාවිච්චියට ගන්න කෑම ටිකක් ගන්න තමයි ආවේ. ඒක මට කියන්න ඕනේ මේ මගේ බොඩි ලෝෂන් එක ඉවරයි ඒකත් ගන්න ඕනේ. ඒකත් ගන්න තමයි තක්කණියක්ම ආවේ. මොකද දැන් මෙහෙ වෙද ඒකත් එක්ක බොඩි ලෝෂන් අනිවාර්යෙන්ම ඕනේ. ඒ වගේම වතුර බොන්න අනිවාර්යෙන්ම වතුර බොන්නත් ඕනේ. හරි ට්‍රොලි එක අරගෙන මම මුලින්ම මගේ ෆේවරිට්ම බයිට් එකක් තියෙනවා. අන්න ඒක ගන්න. පොඩ්ඩක් ඉතින් unhealthy but it's okay. හැමදාම කන්නේ නෑනේ. හරි. ඊට පස්සේ හිමීට ඔහොම ගිහිල්ලා මතක් කර එපා ඉතින් බඩු ටික ගන්න මොකෝ ලියාගෙන ආවෙත් නෑ. හරි. මේ තියෙන තවත් මං ආසම ස්වීට් జాතියක්. මේකේ නට්ස් වර්ග දාලා ඒගොල්ලෝ හදලා තියෙනවා. මේක ගොඩක් මේ පැණි රහස් අඩුයි. ඒ හින්දා තමයි මම ඒකට ගොඩක් කැමති. ඒකෙන් දෙකක් ගත්තා. බලමු ඉස්සරහට මොනවද හම්බ වෙන්නේ කියලා මට. ඔහොම ගිහින් බිස්කට් එකකුත් බැලුවා. හැබැයි මං ගත්තේ නෑ. මොකද සුගර් කට් කරගෙන ඉන්න හින්දා බිස්කට් ගන්නවා කියන්නේ ලෙඩක්. ඕක කැවෙනවා මට. හරි ඒක ගත්ත තැනින්ම තියලා ආයි රිවර්ස් එකක් ගහලා ඔහොම ආවා. බිස්කට් නම් බැලුවේවත් නෑ ඊට පස්සේ. ඔහොමම යන්නේ මම බොඩි ලෝෂන් එක හොයාගෙන යන්නේ. මං කලින් ගත්ත බොඩි ලෝෂන් එක මේ ෂොප් එකේ නැහැ. දැනට තියෙන එකක් ගන්න තමයි මම මේ බලන්නේ. හොඳ එකක් ගන්නත් ඕනේ. මොකද මේ ඩ්‍රයි වෙනවා ඉක්මනටම. මොකද මෙහි හීට් එක දැන් 47ට අද තිබුණ ටෙම්පරේචර් එක 47යි කියන්නේ ගොඩක් අමාරුයි මේ රස්නේ දරා ගන්න. හොයනවා කොහෙද තියෙන්නේ. ආයි රිවර්ස් එකක් ගහලා ආවා. මේකත් මට ගන්න ඕමනාම දෙයක්. මේක ඉතින් ගෑල්ලා මේ වෙච්ච කට්ටිය දන්නවා ඇති මේක මොකටද යූස් කරන්නේ කියලා. ඒකත් ඉතින් බලලා මට සෙට් වෙන මේකකින් තමයි ගත්තේ. හරි. ඒක අරගෙන මෙන්න ආවා මගේ බොඩි ලෝෂන් තියෙන තැනට. දැනට මේක තමයි ගන්න පුළුවන් එකම ඔප්ෂන් එක. මොකද මේකේ මේ මොයිස්චරයිසර් ගතිය ගොඩක් වැඩි. ඒ හින්දා මේක හොඳයි කියලා මට හිතෙනවා. පොඩක් බලලා හරි. ඒක තමයි අන්තිම සිලෙක්ෂන් එක උනේ. ඒක අරගෙන දැන් යමු අපි චිකන් ඒරියා එකට. ෆ්‍රෙෂ් චිකන් ගන්නත් ඕනේ. මොකද ෆ්‍රෝසන් අරගෙන ඒවා කන්න හොඳත් නෑ වැඩි. ෆ්‍රෙෂ් එකෙන්ම ගත්තා. ඕක දවස් දෙකක් වගේ තියන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. ඊට පස්සේ මේ තියන්න බෑ. කල්ලි කිව්වේ දිනයක් තියෙනවා. මේ මාසේ ළඟදිම එක්ස්පයර් වෙනවා. ඊට පස්සේ ඔහොමම ආවා මගේ මිල්ක් එකයි යෝගට් එකයි ඔය ටික ගන්න. මොකද මම ඕට්ස් හදන්නේ මේ මිල්ක් එක දාලා. ලෝ ෆැට් එකකින් තමයි ගන්නෙ. ඒකෙත් එක්ස්පයර් වෙනවා මේ සතියේ ෆ්‍රෙෂ් මිල්ක් හින්දා. මේක තමයි අනිත් එක මම කන යෝගට් එක. මේක මාර හෙල්ති. ෆ්‍රෙෂ් යෝගට් එකක් ලෝ ෆැට් එකකින්. මේකෙන් තමයි මම ඕට්ස් එක හදාගන්නේ. ඒකත් අරගෙන ඔහොම ඊට පස්සේ ආ පැත්තට හැරිලා ගිහින් ගත්ත මේ ප්‍රෝටීන් මිල්ක් එකක්. ජිම් එකේ ඉන්න වෙලාවට නිකන් බොන්න. මොකද තිබහත් වැඩි මේ දවස්වල. මම වැඩිම මේ වලට කැමති නෑ. එකක් තමයි ගත්තේ. වෙන්දර නම් ගන්නවා දවස් 7ටම 7ක් ගන්නවා. මේ පාර මම ගත්තේ නෑ. මොකද ඕකට ඇඩික්ට් වුණාමත් එන මේ නවත්ත ගන්න අමාරුයි. එකක් ගත්තා. මේක තමයි ආසම් ෆ්ලේවර් එක. ඊට පස්සේ බෙරිස් ටිකක් ගන්න ඕනේ. ෆ්‍රෙෂ් බෙරිස් ගන්න විදිහක් නෑ මේ වෙලාවේ. මොකද මෙයාලගේ ප්‍රයිසස් පොඩ්ඩක් මේ ඉන්ක්‍රීස් වෙලා තියෙන්නේ. මේකත් එහෙමම තමයි. අඩුවක් නැහැ මිලේ.
ඒ වුණාට මට මේක තියාගෙන කන්න පුළුවන් මේ ෆ්‍රීසර් එකේ දාලා තිබ්බහම. ඕක මිල්ක් ස්මූති එහෙම හදන්න ගන්න පුළුවන් මේක. ඒක නම් මං ගත්තේ නෑ, මට මේ බ්ලැක්බෙරි තමයි ඕනේ. ඒක අරගෙන ඊට පස්සේ මේ ගාන බැලුවා, ගාන හොයාගන්නත් බැහැ. මං හිතන්නේ මේක ලොකු ගානක් වෙන්නේ නෑ. ඒක ගත්තා. ඊට පස්සේ කොහොමම හිමීට ඉස්සරහට ආවා. ඇවිල්ලා ෆෘට්ස් තියෙන පැත්තට තමයි ගියේ. බනානා ටිකක් එහෙම ගන්න ඕනේ. ග්‍රේප්ස් ටිකක් එහෙම ගන්න තමයි මං ආවේ. හරි, මාළමුකෝ අපි මොනවද මං ඉස්සරහට ගන්න කියලා. මොකෝ මට උඩට කැම් එක අල්ලගන්න විදියක් නෑ. මේ වෙලාවේ ගොඩක් සෙනග ඉන්නවා. ඒකයි මේ බිම බලාගෙන වගේ යන්නේ. ඉස්සරහට මම දාන්නම් හොඳ ලස්සන වීඩියෝස් ටිකක් කරලා මේ කලබලේ කරන්නේ. හරි, බනානා තියෙනවා. මෙතනින් පොඩි බෑග් එකක් අරගෙන බනානා ටිකක් ගන්න ඕනේ. තියාගන්නත් බෑ, ඉක්මනට ඉදෙන හින්දා මම පොඩ්ඩක් ගන්නෙ. විශේෂයෙන්ම මට ඕනේ මේ ට්‍රේනින් කරන වෙලාවට බනානා ගෙඩියක් කන්නයි. අනිත් එක මගේ ඕට්ස් එක හදාගන්නයි තමයි මට බනානා ඕනේ. නිතරම මං එනවා ඉතින් බනානා ගන්න නම් මේකට. ඊට පස්සේ බ්‍රෙඩ් එකක් ගන්න ඕනේ. මගේ බ්‍රෙඩ් එකත් ඉවරයි. අද තමයි බ්‍රෙඩ් එකත් ඉවරුනේ. බ්‍රවුන් බ්‍රෙඩ් එකක් තමයි ගන්නෙ. ඒකත් දින ගොඩක් ඉස්සරහට තියෙන එකක් බලලා තමයි ගන්නෙ. මොකෝ තියාගෙන කන්න ඕන හින්දා මේ මොකද මං විතරනේ ඉන්නේ. ඉතින් මට වැඩියෙන්ම බ්‍රෙඩ් කැවෙන්නේ. හරි, රිවර්ස් එකක් ගහලා ආය ආවා. පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද හොම් බලාගෙන යද්දි ස්විච් පැත්තටත් ඉතින් ඔළුව යනවා, ඇහැ යනවා. ඒත් ඉතින් මම වැඩියෙන්ම ගන්නෙ නෑ. හරි, ඊට පස්සේ ග්‍රේප්ස් ටිකක් ගත්තා. ග්‍රීන් එකට තමයි මම ගොඩක් කැමති වුණාට ඉතින් මේකත් බලනවා පොඩ්ඩක්. හිත ගියොත් එහෙම. ඒ වුණාට මම ආයෙ හැරිලා ඇවිල්ලා ග්‍රීන් ග්‍රේප්ස් එකක් තමයි ගත්තේ. මොකෝ මේකේ සුගර් පොඩ්ඩක් අඩුයි. ඒ හින්දා. හරි, ඊට පස්සේ මම ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන වෙජිටබල්ස් කියලා බලාගෙන යන්න ඕනේ. මම වෙජිටබල්ස් නම් ගන්නෑ. මොකද මං හොයන්නේ නැති හින්දා. ගෙදර. හරි, ඔහම ගිහිල්ලා මේක දැන් මේ බඩු ටික කිරා ගන්නත් ඕනේ. බනාන එක විතරයි තියෙන්නේ බිල් කරගන්න. ඔරේන්ජ් තියෙනවා, මං මේ වෙලාවේ ගන්න නැහැ. හරි, ඒකත් බිල් කරගෙන වෝටර්මෙලන් ටිකක් බැලුවා. ඒ වෝටර්මෙලන් කපලා තියෙන විදිහත් එක මට අරන් යන්න හරි අමාරුයි. මොකද හැම එකේම වතුර පල්ලෙහාට බේරිලා. ඒ හින්දා මම වෝටර්මෙලන් බලලත් සෑහෙන වෙලාවක් බලලත් ගත්තේ නෑ. ගන්න තමයි බලාගෙනම ගියේ. ඒත් මං ගත්තේ නෑ. මොකද මේක මේ හරියට රැපින් කරලා නෑ. වතුර හැම එකේම බේරිලා තියෙනවා. ඒකත් ගත්තේ නෑ. ඊට පස්සේ මේ ඔහම ආවා එන්න මම. ඊට පස්සේ බලමු. හරි, දැන් ආවේ බිල් කරන්න. බිලුත් කරගෙන හරි ඔහම තමයි බඩු ටිකක් දාගෙන පල්ලෙහාට ආවේ. එහෙනම් ගයිස්, අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. මේක තමයි මගේ weekly shopping mart එක. So we will meet again soon inshallah.